ඉන්ජෙක්ට් print එකක් ගත්ති ඔයාට වැඩියෙන්ම ෆර්ස්ට් එකට දැනෙන තැන තමයි අපි කලින් කතා කරා වගේ මෙන්න මේ ඉන්ක් වලට යන වියදම් ටික. එතකොට ඔයා බලන්න ඔයාගේ මාසෙට ඔයා කොච්චරක් විතර print outs ගන්නවද, print outs වල එන quality එක කොහොමද ඔයාට අවශ්‍ය කියන කාරණාත් එක්ක ඔයාට තීරණය කරන්න පුළුවන් cartridge base වෙච්ච print එකක් ගන්නවද එහෙම නැත්නම් ink tank විදිහට තියෙන print එකක් තෝරගන්නවද කියන එක. සාමාන්‍ය විදිහේ cartridge සිස්ටම් එකක් කියන print එකක් ගත්තොත් එහෙම ඔයාට අඩු මුදලකට print එකක් ගන්න පුළුවන්. හැබැයි cartridge එකේ ගාණ සාපේක්ෂව ටිකක් වැඩි. ඒ හා සමානවම ඔයාට print out එකක් ගන්න එක print එක cost එකත් වැඩි ඒ නිසා. ඊළඟ ජාතිය තමයි ink tank system එකේ තියෙන ඒවා. මේ tank system වල print එක පොඩ්ඩක් මූලිකව දැන් කලින් කතා කරපු cartridge system වල print එක ගාණ අඩුයිනේ කොට ink එකේ ගණන් හදන්න ගියාම තමයි ගාණ වැඩි වෙන්නේ. හැබැයි මේ ink tank type එකේ printers වල සාපේක්ෂව බැලුවොත් එහෙම print එක ටිකක් ගණන්. හැබැයි ඔයාට කාලෙත් එක්ක බලනකොට ඔයාට මේ printers වලින් සාපේක්ෂව බොහොම අඩු මුදලකට ඔයාට මේකේ print outs ගන්න හැකියාව තියෙනවා. අන්න ඒකත් අනිවාර්යෙන් කන්සිඩර් කරන්න. මොළදී printer එක ගාණ අඩු වුණා කියලා එකපාර හිතලා දුවලා ගිහිල්ලා printer එකක් ගන්න එපා. ඊට පස්සේ එන වියදම් ගැන මෙන්න මේ වගේ දේවලුත් කන්සිඩර් කරලා ඔයා බලන්න. නැත්නම් ඔයාගේ පර්ස් එකට තමයි මේකෙන් හොඳටම වදින්නේ.